අවශ්‍ය දේවල් කටුවට කොලයක් ඕන, කටුවට පොත ඕන, පැන්සල ඕන, ගණන් පොත ඕන, වතුර කෝප්පයක් ඕන, අහගෙන ඉන්න ඕන. හරිද? ලියන්න අවශ්‍ය නැහැ. ගණන් කියන්නේ ලියන එකක් නෙවෙයි. ගණන් කියන්නේ හැමතිස්සෙම දෙන ගණන් කියන්නේ මොකද්ද? ගණන් කියන්නේ මොකද්ද සර් ඇත්තටම? සර් මිනිස්සුන්ට ජීවත් වෙන සර් ගණන් ඕනද? සර් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවය කියන්නේ මොනවද සර්? මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාව ආහාර, ඇඳුම්, නිවාස. මිනිහෙකුට කැම තියෙන්න ඕන, ඇඳුම් හෙළුවෙන් ඉන්න බෑ, ඇඳුම් තියෙන්න ඕන, නිවසක් තියෙන්න ඕන. හරිද? ගණන් හැබැයි ගණන් ඕන වෙන්නේ මෝඩයෙක් නොවි ජීවත් වෙන්න. හරි නේද? ගණන් නැතුව ජීවත් වෙන්න බෑ. මේ මොන මෝඩයෙක් වෙනවා. හරි නේද? රයිට්. වැඩේ පළවෙනි කතාව කොඩිවැල් ආශ්‍රිත ගැටලු. පළවෙනි කතාව කොඩිවැල් ආශ්‍රිත ගැටලු. රයිට්. කොඩිවැල් ආශ්‍රිත ගැටලු. අපි දැකලා තියෙනවා මෙන්න මෙහෙම ගණන්. කොඩිවැලක කොඩි යමුනා ඇත්තේ. එහෙම නැත්නම් බල්බ් වලක බල්බ් ඇත්තේ රතු නිල් කහ ලෙසය. රතු නිල් කහ රතු නිල් කහ රතු නිල් කහ අන්න එහෙම තියෙන්නේ. මෙහි 10 වෙනි බල්බය පාට කුමක්ද? එහෙම ගණන් දැකපුවම ඈතුස්සම් බලන්න. සර් දැකලා තියෙනවා සර්. ඉන්නද ලක්ෂිත? right. දැන් මේ ගණන් හදන ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක්. අපේ ඇහුවා අහගෙන ඉන්න අය වෙන වැඩ බෑ මීක් බෑ ගේම් මේ වැඩේ ඉන්නේ වැඩේ. හරිද? right. මට මේ දෙමාපිය සාකච්ඡාවක් දෙන විනාඩියකට අම්මෝ හෝ තාත්තෙන් නිකන් ටක් ගාලා සියලුම දෙමාපියන් ඉතාමත් ආදරෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. මේක ලොකු වෙලාවක් යන්නේ නැහැ. අඩුම ගානේ මේ ක්‍රම ටික අල්ල ගන්න ඕන. මේකේ මේ ගමනේ දරුවගේ ගමනේ සුක්කානම ගන්න ඕන ඔබ. ඔබ තමයි දරුවගේ දිශානතිය පෙන්වන මහා තාරකාව. හරි නේද? ඔබ ගන්න ඕන අල්ල ගන්න ඕන වැඩේ. ඔබ මේක අල්ල ගන්න නම් මේ ටික දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි O level හරි අපි A level max කරලා තියෙන හරි බයෝ හරි ඒව දැනගත්තට වැඩක් නැහැ. මේ ෆිසික්ස් වක්වත් මුකුත් නෙමෙයි මේ තියෙන්නේ. හරි නේද? මේකේ තියෙන වෙනමම ක්‍රම ටිකක් තියෙන්නේ. ඒ නිසා මේ අපිට අපි A level max කරලා තිබ්බත් මෙතන දෙමාපිය ඇති ඒත් මේව ටිකක් අමාරු එකපාරට මේ IQ අල්ල ගන්න. හරි නේද? මේකට වෙනම ක්‍රම ටිකක් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රම ටික අල්ල ගන්න ඕනේ. right. ඒ නිසා පොඩි නෝට් එකක් දාගන්න. මොකද පේපර් වල ගණන් දෙනකොට ඔබ මේව කියලා දෙන්න ඕන අනිවාර්යයෙන්. හරිනේ? right. අහගෙන. පළවෙනි කතාව අපිට මෙන්න මෙහෙම ගණන් එනවා. කොඩිවැලක කොඩි යමුනා ඇත්තේ රතු නිල් කහ විදියට. මේකේ 10 වෙනි හරිද 10 වෙනි කොඩියේ පාට කුමක්ද? මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. කවුරු හරි ළමයෙක් හිතන්න පුළුවන් සර් මොනවද සර් මේවා සර් මේ ගණන් මේකේ රතු නිල් කහ 10 වෙනි කොඩිය ආපහු රතු නිල් කහ ආපහු රතු නිල් කහ ආපහු රතු 1 2 3 4 5 6 7 8 9 10 10 වෙනි එක රතු. මේක හරි 10ක් ඇහුවනම් කොඩි 10ක් කොඩි 100ක් ඇහුවනම් 100 වෙනි කොඩියේ පාට කුමක්ද? දැන් මේ මෙහෙම ලියන්නේ 100ක් ලියන්නේ. හරිද? මේකෙදි මේ 5ක් 6ක් වගේ ඇහුවනම් මේක ලියලා ඉන්න බලන්න රතු නිල් කහ රතු නිල් කහ රතු නිල් කහ ලියලා 10 කරා. right. ඕක නෙමෙයි ක්‍රමය. හරිද? ක්‍රමය අල්ලගන්න. හැම ළමෙම නෝට් එක දාගන්න ඕන. අරනේ ආපහු කියන්නේ සර් මේක නෝට් එක දාන්න. එහෙම නෑ. Tamanට තේරෙන්නේ නැත්නම් පොඩි නෝට් එකක් දාගත්ත එහෙමයි. මහා ගණන් ලියන්න එපා. හරි ගණන් ලියන්න එපා. දැන් ආගන්න. දැන් රතු නිල් කහ ආපහු රතු නිල් කහ. එහෙම තමයි කොඩිවැල් තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ මේක අපි සරල ගානකින් පැහැදිලි කරමු. 10 වෙනි කොඩියේ පාට කුමක්ද? වර්ග 3යි නේ තියෙන්නේ. වර්ග 3යි නේ තියෙන්නේ. එහෙමනම් වර්ග මුළු අහලා තියෙන එක 10
ඒක බෙදනවා 3. ඔක තමයි පළවෙනි කෑල්ල. හරිද? වර්ග ගාන මුළු අහලා තියෙන 10 ඒක බෙදනවා 3. 3න් බෙදුවොන් පස්සේ අහගෙන ඉන්න වෙන වැඩ කරන්න බෑ. රතු කියන්නේ මේක 1, මේක 2, මේක බිඳුව. ඒ කියන්නේ 1 2 බිඳුව. ඔහමනේ රතු නිල් කහ. එකක් ඉතුරු නොතින් රතු, දෙකක් ඉතුරු නොතින් නිල්, ඉතිරි නැත්නම් කහ. තේරුම් නැහැ සර්. තේරුම් නැහැ. ආපුසරයක් කියලා දෙන්න. 10 වෙනි කොඩිය අහන්නේ වර්ග ගාන 3යි 10 බෙදීම 3 ඉතිරි එක නම් රතු, ඉතිරි දෙක නම් නිල්, ඉතිරි නැත්නම් කහ. මම ඒක පැහැදිලි කරන්නම්. 10 3ෙන් බෙදුවම 3යි, 3 වරක් 3 9යි, ඉතිරි 1යි. ඉතිරි 1යි කියන්නේ රතු. ඒක හැදෙන්නේ මෙහෙමයි. දැන් බලන්න රතු නිල් කහනේ. රතු නිල් කහ. ඊට පස්සේ එන්නේ රතුනේ. මේ 3න් පස්සේ බලන්න මෙතන 4 වෙනි එකනේ. 3 බෙදුවම එකක් ඉතිරි. ආපෝ රතු නිල් කහ ආපෝ 6යි 7 වෙනි එක. එහෙම තමයි රතු වෙන්නේ. එකක් ඉතුරුනොතින් රතු, දෙක නම් මේක 3. තව ගානක් හදමු. අහන් ඉන්න තේරෙන්නේ නැහැ සර්. තේරෙන්න ඕනේ. හරිද? එහෙම එකපාරට තේරෙන්නේ නැහැ. එකපාරට මේ ලෝකේ කාටවත් ගණන් පුළුවන් වෙච්ච කවුරුවත් නැහැ. අපි කොහොමද අපි මෙහෙන්න ඉස්සෙල්ලම තමයි ගණන් වලට බය කියන එක අයින් කරගන්න ඕනේ. හරිද? මේක බය නැහැ. ගණන් කියන එක දුර්වල නැහැ. එහෙමනේ මේ බය දුර්වල කියන කුඩු විසුණු කරලා දාන්න ඕනේ. ඒක ගෙදර මිදුලේ වලක් කරලා වල දාලා ඉරුඩින් පස් දාන්න ඕනේ. මම දුර්වලයි. ඒක ජප කරලා තියෙන්නේ. ඒක ඔය මෙතන සමහර අම්මලා ඉන්න කියන්නේ. සමහර අම්මලා අපට ගේන්නම ළමයි වෙන්නේ මෙහෙම. සර් මෙයා මේ ගණන් වලට හරි දුර්වලයි සර්. පොඩි එකා ගොළුවට ගිහින් තියෙන දුර්වලයි එහෙම එකක් නෑ. එහෙම මගුලක් නෑ. ළමයි කොට්ටාශ දෙකයි ඉන්නේ මේ ලෝකේ. එකක් තමයි වැඩ කරන ළමයි, අනිත් එක වැඩ නොකරන ළමයි. වැඩ කරන ළමයි කියන්නේ උනන්දුවක් තියෙන ළමයි, හා උනන්දුවක් නැති ළමයි. පුළුවන් නම් අර පණ ගන්න ඕන උනන්දුවක් තියෙන කොටට. දැන් යන් ගන්න. මෙන්න දෙවෙනි උදාහරණ දෙක. මල් මාකාරේ පාට ගියමු හරිද? ඔන්න මේ බල්බ් බැලක් තියෙනවා. වෙසක්කේට දාපු බල්බ් බැල තියෙන්නේ සුදු, නිල්, රතු, කහ. මේ විදිහට තමයි බල්බ් බැලපත් වෙන්නේ. සුදු, නිල්, රතු, කහ, සුදු, නිල්, රතු, කහ, සුදු, නිල්, රතු, කහ, සුදු, නිල්, රතු, කහ. අපෙන් අහනවා 25 වෙනි බල්බ් එකේ පාට කුමක්ද? අහන්න. 25 වෙනි බල්බ් එකේ පාට කුමක්ද? දැන් මේක ලියන්න බෑ. සුදු, නිල්, රතු, කහ, සුදු, නිල්, රතු, කහ, සුදු, නිල් 25 වෙනකන් ලියන එක මහා මෝඩ වැඩක්. එහෙම කරන්න බෑ මේ ගණන්. දැන් අංක ගන්නවා මෙහෙම. 25 බෙදන්න ඕන 4න් වර්ග 4යි තියෙන්නේ. සුදු, නිල්, රතු, කහ ආපෝ සුදු, නිල්, රතු, කහ වර්ග 4යි තියෙන්නේ. 4න් බෙදුවට පස්සේ එකක් ඉතිරි වෙනවනම් නම්බර් කරන්නේ එහෙමයි. එකක් ඉතිරි වෙන අනිවාර්යයෙන්ම සුදු. 25 වෙනි එක 4න් බෙදුවට පස්සේ ඉතිරි වෙන්නේ එකයි නම් ඒක සුදු. 25 සුදු පාට බල්බ් එකක්. ඔන්න ලියලා බලන්න. දෙකක් ඉතිරි වුණොත් නිල්, තුනක් ඉතිරි වුණොත් රතු, ඉතිරි නැත්නම් කහ. හරි නේද? මේ හැමතිස්සම 4න් 4 සෙට්නේ යන්නේ. දැන් තේරෙනවනේ ඉතිරි නෑ කියන්නේ කහ කියන්නේ 4 සෙට් එකක් යන්නේ. මේකේ පොඩි තියරි කැලලක් තියෙන්නේ මේකේ. 25 4න් බෙදුවා. ඉතින් කාරුණා මෙතන ඉන්නවනේ සර් මාර වැඩේ සර්. හරිද? චක්කරේ බෑ. දැන් අපි අහනෝනේ පොඩි උන් හම්බුණාම පොඩි උන් ආ මොනවද බලාපොරොත්තු එහෙම? සර් බලාපොරොත්තු ශ්‍රී ලංකාවේ සර් ලබන පාර සර් අනිවාර්යෙන් සර් ලංකාවේ පළවෙනි වෙන එක. සර් ශිෂ්‍යත්වයෙන් සර් මම තමයි සර් ලබන පාර ලංකාවේ පළවෙනි සර්. මම හරි ආසයි සර් රූපවාහිනිය වැඩ කැමරේ කල්ලාගෙන කට්ටිය අහනකොට උත්තර දෙන්න සර් පළවෙනි. මම තියහම කියන හොඳයි බලාපොරොත්තු හොඳයි. චක්කර එහෙම පුළුවන්ද? 8 වරන් 9 කීයද? බලන්න උත්තර දෙන්න තනියෙන් පුළුවන් 8 වරන් 9.
තනියෙන් කියන හයියෙන් කියන 8 වරක් 9 කීයද? සෝ දන්නේ නැහැ සර්. 7 වරක් 7. සර් දන්නේ නැහැ සර්. බලාපොරොත්තුව ලංකාවෙන් පළවෙනි එකට 7 වරක් 7 දන්නේ නැහැ. 4ෙන් බෙදුවා 6යි 6 වරක් 4 24යි ඉතිරි 1යි අනිවාර්යෙන් මේක සුදු. 25 වෙනි බල්බය සුදු. හරිද? හරි. හරිනේ. තේරුම් නැති කවුරු ඉන්නවද නැත උස්ස? සර් තේරුම් නැහැ සර්. මෙලෝඩිය දැක් තේරුම් නැහැ සර්. ඉන්න. නෑනේ? රයිට්. දැන් යන් ටියුට් එක නැති කවුරුන් ඉන්නවද? ටියුට් එක නැහැ. ටියුට් එක නැතුව නම් ඉන්න බෑ මේ. ඊටට ඔය කුස්සියට ගිහිල්ලා ලුණු සුද්ධ කරන්න. ඒතකොට රැයට කන්න පුළුවන් වේලාසනේ. රයිට් ටියුට් එක ගන්න. තනියෙන් ගණන් හදන්න ඕන මම ජීවිතේට මම ගණන් හදලා වැඩක් නෑනේ. මම ශිෂ්‍යත්ව ලියන්නේ. කොහොමද රයිට්. මේ ගණන් තුන හදන්න ටක් ගාලා විනාඩි 3යි. විනාඩි 3යි. මගේ මේකේ මාතෘකාව මොකද්ද මේ? හරිද? මේක මේ මුළු ප්‍රෝග්‍රෑම් එකේ මාතෘකාව ගණන් හදන වේගය හදාගමු 4 ශ්‍රේණිය time to win විශේෂ IQ සම්මන්ත්‍රණ මාලාව. දැන් දෙයි හාමුදුරනේ එක ගාණක් විනාඩි 30ක් 10ක් විතර හදන්න ගියාම මේ හරිද? මේ මට හිතෙනවා මේ මම මොනවද කරන්න කියලා. හරිද? එහෙම හදන්න බෑ මේ එක ගාණ දුන්න ගමන් විනාඩියෙන් ආයි. ඒකයි මං කියන්නේ මේ ඇගිලි නවනව චක්කරේ නැතුව මේ මගුල් කරන්න බෑ. හරිනේ? මොකෝ ආතේ ඇගිලි නවනවා ආතේ ඇගිලි මදුනම ආත්තම්ම අල්ලපු පැත්තින ආත්තම්ම එක ඇගිලි නවනවා 100 ගේ නවනවා අම්මගේ නවනවා ගණන් හදන්න පුළුවන් දනේ. ගණන් කියන්නේ ඔළුවෙන් ගහන ගේම් එකක්. ඒව චක්කරේ මේ සින් ගානකට තියෙන්න ඕන. එහෙම නැතුව එහෙම බෑ කිව්වොත් බෑම තමයි. හරිද? ඒ පළවෙනි එක. දෙවෙනි එක කටු වැඩ කරන්න නැතුව මේක බෑ. හරිද? දෙවෙනි එක කටු වැඩ කරන්න ඕන. ඔය දෙක හදාගත්තොත් ශිෂ්‍යත්වයේ පාස් වෙන එක අනිවාර්යයෙන් ඒක දෙවියන් වහන්සේට වකන් නවත්තන්න බෑ. හරිද? කාටවත් නවත්තන්න බෑ ශිෂ්‍යත්වයේ පාස් වෙන එක අනිවාර්යයෙන් ඒක පාස් වෙනවා. හරිද? මේ තරගකාරී විභාගවල තියෙන කේස් එක තමයි ඒක හිතන්න ඕන. ඒක මේ අම්මගේ උමනාවට තාත්තගේ උමනාවට ආත්තම්මගේ උමනාවට මේක පාස් වෙන්න බෑ. මේක තමන්ගේ ඇගෙන් එන්න ඕන එක. ඇගෙන් හිතන්න ඕන මේක එකාද පාස් වෙන්නේ සර්. ඌ තමයි මම. ඌ තමයි මම කියන්නේ මේ මම නෙවෙයි. අන්නේ මම ශිෂ්‍යත්ව පාස්. මම ශිෂ්‍යත්ව පාස්. මම ඔය මුකුත් නෑ මම නිකන් ගිහින් ලිව්වා. අපේ තාත්තා කිව්වා පුතේ ශිෂ්‍යත්ව හොදලා ලියන්න ක්‍රීම් පනිස්සයක් ගෙනත් දෙනවා කියලා. ඉස්සර තිබ්බ මේ පළවෙනි පේපර් එක දීලා ඉවර වෙලා විනාඩි 30ක විතර පොඩි බ්‍රේක් එකක් දෙනවා. දැනුත් දෙනවා. එතකොට අම්මලා තාත්තලාට කැම ගෙනත් දෙන්න පුළුවන් ඇතුළට. ඊට පස්සේ තමයි දෙවෙනි එක. එතකොට ඒ වෙලාවේ අපි කන්න දෙනවා තාත්තලා අම්මලා හොඳට සලකනවා ඒ වෙලාවට. හරිද? එහෙම කියලා තාත්තා ගිහුවා ක්‍රීම් පනිස්සක් ගෙනත් දුන්නා. මේ හොඳට අවශ්‍ය ක්‍රිකට් ගහන්න පුළුවන්. වාගේ හොඳට ලියන්න. මම හොඳට ලිව්වා මම ශිෂ්‍යත්ව පාස්. හරි? ඒ නිසා මේකේ මේ තමන් ඇගෙන් එන්න ඕන මේක කරනවම තමයි. මෙන්න පළවෙනි කතාව. එක්තරා කොඩි වලක කොඩි 10ක් අතම කොඩි අමුණ ඇත්තේ දම් කහ කොළ. රයිට් දම් කහ කොළ ලෙසටම කොඩි වලේ 10 වන කොඩිය. අවසාන කොඩිය කොඩි වැල් 10ක් කොඩි වලක කොඩි 10ක් තියෙනවා. 10 වෙනි කොඩියේ පාට කුමක්ද? දම් කහ කොළ දම් කහ කොළ දම් කහ කොළ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න එක ටික දිග වුණොත් බෑ. කරන්න තියෙන මෙච්චරයි. දම් කියන්නේ ඉතුරු නොතිය 1 මේක 2යි ඉතුරු නොතිය මේක 0යි. බෙදීමයි චක්‍රේ බැරුණා මේ මුකුත් කරන්න බෑ. හරිනේ? 10යි වර්ග 3යි 10 බෙදීම 3. 10 3ෙන් බෙදුවම 3යි 3 වරක් 3 9යි ඉතිරි 1යි. 1යි. 1 කියන්නේ දම් ගැහුව ඩෝල් ගාලා උත්තරේ 1. හරිද? හරි සර් හරි. මේව මොන ගණන්ද සර්? කවුරු හදන්නේ? එහෙම අත උස්සනන කාට හරි හිතෙනවන සර් මේ මොන ගණන්ද සර්? පොඩ අත උස්සන්න එහෙම හිතෙනවන හිතෙන මට ඒක හරි කැමැතියි මං එහෙම හිතෙනවන. ඉන්නවද රක්ෂිත? ඒක මාරයි. ඒක මාරයි.
කාට හරි හිතෙනවා නම් ඉන්න කාට හරි මුන්න කනන්ද සමි හරිද එහෙම හිතෙන්න ඕනේ එහෙම මොනවද සමි හරිද දෙවෙනි ගාන එක්තරා කොඩි වලක වර්ග 4යි නිල් රතු කොළ කහ නිල් රතු කොළ කහ ලෙස කොඩි යමු නැත එම කොඩි වලේ 20 වෙනි කොඩිය වර්ග 4යි 20 වෙනි කොඩිය 20 බෙදීම 4 චක්‍රේ බැරි නම් බෑම තමයි මේක එකක් ඉදුණොත් නිල් දෙකක් ඉදුණොත් රතු තුනක් ඉදුණොත් කොළ ඉතිරි නැත්නම් කහ 20ට 4 වරක් 5යි 4 වරක් 5 20යි බිඳුවයි ඉතිරි නැත්නම් බිඳුව උත්තරේ කහ මේ අපි මේ බෙදීම කරා සර් බෙදීම සර් තාම සර් පොඩි ප්‍රශ්න තියෙනවා සර් සර්ට කියන්න සර් මට ලැජ්ජාවක් නැහැ සර් සර්ට කියන එක ලැජ්ජාවක් කාරණාවක් නෙවෙයි සර් බෙදීම සර් තාම ගැටලු සර් අත උස්සන්න එහෙම තියෙනවනේ සර් බෙදීම පාඩමක් කරලා දාන්න සර් බෙදීම සර් මාරම ඔළුව කක් කියනවා සර් බෙදීම එනකොට ඉන්නවද නෑනේ එහෙම ප්‍රශ්න තියෙන අත උස්සන්න සර් බෙදීම අමාරුයි සර් තාම හරියට අල්ලගන්න අමාරුයි සර් අපි මොකක් හරි තව පාඩමක් කරන්න ඕනද කියලා නෑනේ රයිට් thank you බෙදීම මේ ඉතිසලා කරා දිගින් දිගටම කරා අංක 3 මල්වලක මල් ලැබුණ ඇත්තේ සමන් පිච්ච කොහොද කියන්නේ සමන් පිච්ච රෝස අරලිය ලෙසටය මල් 10ක්ම පිළිවෙලට අමුණ ඇත මෙහිදී සමන් පිච්ච මල් ගණන කීයද ඒක වෙනස් જાතිය ගාන හරි නේද ඒකත් මේ විදිහට හදන්න පුළුවන් දැන් මල් 10ක් එම පිළිවෙලට අමුණ ඇත මෙහෙද සමන් පිච්ච මල් ගාන මෙතන තියෙන සෙට් 3යිනේ එතකොට 10ට බලනවා 3 සෙට් කීයක් තියද කියලා. කියන්නේ 10 බෙදීම 3යි. ඒ කියන්නේ හැම සමන් පිච්ච මල් 3ක් තියෙනවා, රෝස 3ක් තියෙනවා, අරලිය 3ක් තියෙනවා. 3 වරක් 3 9 ඉතිරි 1යි. මෙන්න මේ ඉතිරි වෙන එකත් සමන් පිච්ච එකක් තමයි පළවෙනි එක සමන් පිච්ච. 1 2 බිංදුව එහෙම තමයි යන්නේ. හරිනේ? right. ඉතිරි වෙච්ච එකත් සමන් පිච්චම තමයි. එතකොට වර්ග 3යි මේ ඉතිරි එකත් සමන් පිච්ච උත්තරය 4යි. උත්තරය 3. ඉවරයි. දැන් මොනවද වතුර එකක් ඕන. දැන් වතුර එකක් බීගෙන වතුර ජීවිතයට ඕනම තමයි. අනේ මේ ශිෂ්‍යත්වයට වැඩිය වැදගත් වතුර නොබිව්වොත් වෙන්නේ ඔය බලන්න ලංකාවේ විශේෂයෙන්ම කුරුණෑගල පොළොන්නරුව අනුරාධපුරේ මේ දිස්ත්‍රික්කවල වකුගඩු රෝග නිකම් ඔය පත්තර කියනකොට අහු වෙන වකුගඩු රෝග මිනිස්සුන්ට මේ වතුර පොඩි කාලේ නැති හින්දාම තමයි ඇගේ මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ. අපි වතුර බොන්න ඕන මේ අපි ඉරපාය කෙලින්ම ඉර එළිය වැටෙන රටවල්. ඒකට කියනවා මොකද සමකේ ආසන්න රටවල් කියලා. ඒ එච්චර ඕනේ නැහැ. වතුර බොන්න ඕනේ එච්චරයි.